පෙරේත ගමරාල ගිය අද්භූත චාරිකාව. ඔන්න ඉතින් කැලේකින් වට වුණු ලස්සන ගමක් තිබුණා. මේ ගමේ කෑමට හරිම කෑදර, නින්දටත් ලොල් වුණ ගමරාල කෙනෙක් ජීවත් වුණා. ඔන්න ඉතින් එදා ගමහාමිනේ අල්ලපු ගෙදර සිරියාවතීගේ 3 මාසේ දානෙට හොදි මාළු පිණි හදලා දෙන්න පොරොන්දු වුණ නිසා උදේම නැගිටලා කෑම ටික හදන්න පටන් ගත්තා. අපේ රාලේ මං පන්සලට ගොහින් එන්නම්. අද පොයේ දවසත් වෙච්ච එකේ සිල් අරන්ම එන්ට කියලා මං බැලුවේ. රාලෙත් යමු මාත් එක්ක සිල් ගන්නට. අපෝ මට බෑ හාමිනේ. මට හොඳටම නිදිමතයි. හාමිනේ ගිහින් එන්නකෝ. මට කියන්නත් බැරි වුණානේ රාලේ. අල්ලපු ගෙදර සිරියාවතී මැරිලා දැන් 3 මාසෙකුත් ගොහින්. උන් දැන් මගේ ළඟම හිතවතෙක් හන්දා මං උන්දගේ දානෙට හොදි මාළු පිණි උයන්න බාරගත්තා. ඊයේ රෑ ඉඳලම මහන්සි වෙලා ඒ කෑම ටික හදලා තියෙන්නේ. මං ගමරාලෙට ලොකු බත්ති ගානක් බෙදලයි තියෙන්නේ. දානෙට හදපු කෑම ටිකට එහෙම අත තියෙනව නෙමෙයි යෝංරාලේ. ඔන්න ඉතින් එහෙම කියලා හාමිනේ පන්සලට යන්න පිටත් වුණා. හාමිනේ පන්සලට ගිහිල්ලා සිල් අරන් එන ටිකට ගමරාල බෙදලා තිබුණ බත්ති ගානක් කාලා දානෙට හදපු හොදි මාළු පිණි ටිකත් සේරෝම කාලා දැම්මා. කෑම ටික සේරෝම කාපු ගමරාල හොඳ නින්දකට වැටුණා. ඔන්න ඉතින් පන්සල් ගියපු හාමිනේ වැඩ සේරම ඉවර වෙලා ආයිමත් ගෙදර ආවා. අනේ දෙයියනේ කෝ මේ දානෙට උය අපි හොදි මාළු පිණි ටික. ආය දෙකක් නැහැ. මේ බඩජාරි මිනිස්සයා කෑම ටික සේරම කන්න ඇති. අම්මපා මං සිල් අරන් එන ටිකට මේ මිනිස්සයාට මං බෙදලා දීපු කොතක් උස බත්ති ගානක් කාලා දානෙට උයපු කෑම ටිකත් සේරම කාලානේ. ගමරාල නැගිටින්නයි කිව්වේ. කෑම ටික සේරෝම කාලා තව නිදාගෙනත් ඉන්නවා. මං යන මගට කියලා නේද ගියේ දානෙට හදපු හොදි මාළු පිණි ටිකට අතවත් තියන්න එපා කියලා. අනේ මට බඩගින්න වැඩිකමට සේරම කැවුණා හාමිනේ. අනේ මට කට පාලනය කරගන්න බැරි වුණා හාමිනේ. මට බඩගින්නට සේරම කැවුණා. දානෙට උයපු කෑම ටික සේරම කෑවම මං ඔහෙවද කේක් ගෙඩියක් වගේ දානෙට අරන් යන්නේ. මෙහෙමත් පිරිත මිනිස්සෙක්. දැන් ඉතින් මොනා කරන්නද? ආයෙමත් අලුතෙන් උයන්න එපායේ. ඔන්න ඉතින් හාමිනේ ආයිමත් කෑම උයන්න ගියා. මෙන්න මේ ගමරාලගේ මහා කම්මැලිකමයි පෙරේතකමයි දෙවියොත් බලාගෙනයි හිටියේ. දැන් නම් බලාගෙන හිටිය ඇති. මේ පිරිත ගමයට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. එහෙම කියලා දෙවියෝ ගමරාලව අලුත් ලෝකයකට යවුවා. එක පාරටම ගමරාල කෑම පිරුණු අලුත් ලෝකෙකට ආවා. හැම තැනම රසම රස කේක්, පැණියාප්ප, කෑවුම් පැණිවලලු පිරීලා තිබුණා. ඒ විතරක් නෙවෙයි මේ හැම කෑමක්ම යෝදයි. අපේ මෙච්චර රස යෝද කෑම. මම නම් දිව්‍ය ලෝකේ ඇවිල්ලාද කොහෙද? එහෙම කියලා යෝද කේක් එකට අත තියපු ගමන්ම ඒ කේක් එක නැති වෙලා ගියා. ආයෙමත් යෝද පැණිවලල්ලක් ගන්න අත තියපු ගමන්ම ඒකත් නැති වෙලා ගියා. අපෝ මේ මොකද මේ? අත තියෙන හැම කෑමක්ම එක පාරට මතුරු දහන් වෙලා යනවා. පොඩ්ඩක් ඇවිදලා බලන්න ඕනේ කොහෙටද මම මේ පාත් වෙලා තියෙන්නේ කියලා. එහෙම කියලා ගමරාල එතනින් යන්න යනවා. එහෙම යන ගමරාල දකින්න එක ආරක්ෂකයෙක්ව. අපි වැඩක් කරන්න නැතුව කෑම කන්නේ නෑ මෙහෙ. එක කෑමක් කන්න එක වැඩක් කරන්න ඕනේ.
අනේ මට නම් වැඩ කරන්න බෑ ආයුබෝවන්ඩ. මෙච්චර රස කෑම තිබිලත් කන්ට බැරි නම් ඇති වැඩේ මොකද්ද? ඔබ වැඩ කරන්න කැමති නැත්තම් ඔබට පුළුවන්නේ අල්ලපු ගමට යන්න. ඒ ගමේ මිනිස්සු කෑම කන්න වැඩ කරන්නේ නෑ. අනේ වැඩ කරන්නේ නැතුව නිකන් රස කෑම කන්න පුළුවන් නගරයට මම යනවා. ආයෙත් මොකටේ බොරුවට වැඩ කරන්නේ? එහෙම කියලා ගමරාල ඉක්මනින්ම අල්ලපු ගමට ඇවිදගෙන ගියා. ඔබ කොහොමද මෙහෙට පාර හොයාගත්තේ? කමක් නෑ. ඔබට මෙහි ඇති ඕනෑම කෑමක් කෑවේකි. බඩ පැලෙන්න කන්න. ඒක නෙමේ. අපි මෙහි කෑම කන්න වැඩ කරන්න ඕනේ නෑ නේද? අනේ මට නම් වැඩ කරන්න බෑ අයිබෝවන්ඩ. මට හොඳටම බඩගිනි. නැහැ බොල. මෙහෙ කෑම කන්න වැඩ කරන්න ඕනි කියලා නීතියක් නැහැ. ඔබ දැන් ගිහින් බඩ පැලෙනකන් කන්න. යන්න. ගමරාලේ ඉක්මනටම කෑම හොයාගෙන ගියා. ගිහින් ලොකු පැණිවලල්ලක් ළඟ වාඩි වෙලා පැණි පෙර කන්න පටන් ගත්තා. අපේ මේ වගේ රස හාමිනේගේ පැණිවලලු වගේද අපේ? අද නම් පෙරේත කමට කනවා කියලා හාමිනේගේ බැලුම් අහන්න ඕනේ. එහෙම කියලා ගමරාල වටේ තිබුණු යෝධ කෑම සේරම කන්න පටන් ගත්තා. කෑම සේරෝම කාපු ගමරාලට හිටපු තැනම නිින්ද යන්න පටන් ගත්තා. ඒත් එක්කම ආහා නරපනවා. අපි මෙහෙ ඇතිතරම් කෑම කාලා විනෝද වෙනවා විතරයි. අපිට මෙහෙ නිදාගන්න තහනම්. අනේ මට නම් දැන් හොඳටම නිදිමතයි. අනේ මගේ ඇස් දෙක පියවෙන්න වගේ මට ගෙදර යන්න ඕනේ. එහෙම කියලා ගමරාල හතර වටේම දුවන්න පටන් ගත්තා. මේ අතරේ ගමරාලට අපායට අධිපති යමපල්ලව මුණ ගැහෙනවා. බුදු අම්මෝ මේ යමපල්ල නේද? අප්පුච්චේ. ඔව් බොල යමපල්ල තමයි. කොහෙද මේ කලබලේ දුවන්නේ? අදත් උහි පව් වැඩක් කොලා නේද? අර සිරියාවතීගේ 3 මාස දානෙට උහිගේ හාමිනේ නිදි මරාගෙන හදපු කෑම සේරම කාලා දැම්ම නේද? නරපණුවෝ. ඔහේ තරම් පෙරේතෙක් මගේ මේ අපා ජීවිත කාලෙටම දැකලා නෑ බොල. අනේ මට ගෙදර යන්න දෙන්න යමපල්ලෝ. මම ඉතින් කෑම පොඩ්ඩක් කාලා නිදිය ගන්න එක නෙවෙයි එකම වැරද්ද. අනේ මට කාලම මහන්සි. නිදිබතේ ඉන්න බෑ යමපල්ලෝ. අනේ ආයෙමත් මම පෙරියතකම් කරන්නේ නෑ. ඇත්තමයි. අනේ මට යන්න දෙන්න පින් සිද්ධ වෙයි. හරි ඔබට මේ වතාවේ විතරක් සමාව දීලා යන්න දෙන්නම්. හැබැයි ගමයෝ අද දවසම ඔහේ මේ ලෝකේ නතර වෙලා ඉන්න ඕනේ. ඔහේට අද දවසම නිදාගන්න බෑ. ඒක තමයි ඔබට ලැබෙන දඬුවම. අනේ යමපල්ල දෙයියෝ මට මෙච්චර කෑම ගොඩක් කාලා මං කොහොමද හැරිලා ඉන්නේ? මට හොඳටම නිදිමතයි. ඔහේගේ ඔය පෙරේතකම තමයි මේ සේරටම මුල. දැන්වත් හැදෙනව ගමයෝ. ඔබට මේ ලැබුණු දඬුවම හොඳ වැඩි. අනික තමයි ආයෙත් තමුන්ගේ ලෝකෙට ගිහිල්ලා පෙරේතකම් කරන්න පටන් ගත්තොත් මේ ලෝකෙට ගෙන්නලා අල්ලපු ගමට ගිහින් දානවා. එතකොට වැඩ කර තමයි ඉන්න වෙන්නේ. එහෙම කියලා යමපල්ලා නොපෙනී ගියා. ගමරාල හිටියේ දරා ගන්න බැරි නිදිමතකයි. කොච්චර නිදිමතද කියනවා නම් ගමරාලට හිටගෙන නිින්ද යන තරම්. හැබැයි ඉතින් ගමරාලට නිින්ද යන හැම පාරකම ආරක්ෂකයෝ ඇවිත් ගමරාලට කිචි කවලා ගියා. මෙන්න මේ විදිහට බොහොම අමාරුවෙන් නිින්දත් නැතුව
පැය 24ක් හිටපු ගමරාල ආයෙමත් සුපුරුදු ලෝකෙට යන්න පටන් ගන්නකොටම ගමරාලට මුණ ගැහෙනවා සිරියාවතී ආච්චිව. ගමරාල සිරියාවතී ආච්චිගේ දානේ සේරම කාලා දාපු නිසා කේන්තියට සිරියාවතී ආච්චි ගමරාලගේ පස්සෙන් එලවගෙන ගියා. ඔන්න ඊට පස්සේ ගමරාල ආයිත් එයාගේ සුපුරුදු ලෝකෙට ආවා. රාලේ කෝ නැගිටින්න. ඊයේ රාල කෑම සේරම කාපු නිසා මං රාලට නෝකාඩු කිව්වා නෑ. රාලගේ හිත රිදුනද දන්නෙත් නෑ. අනේ නෑ හාමිනේ. රාලේ මං රාලට බත් බෙදලා තියෙන්නේ කන්ට. අනික තමයි මං රාලට කැවිලි ටිකකුත් හදලා තිබ්බා. එතන පැණි කැවුම් පැණි වලලු දෙකම ඇති. පැණිවලලු බුදු අම්මෝ මට එපා. බඩගින්නක් ගෑවිලාවත් නෑ හාමිනේ. මේ මොකද රාලේ මේ වෙනදට කෑම කිව්වහම සිහියක් නැති මිනිස්සයා අද මොකද මේ මුකුත් අසනීපයක් වද්ද රාලේ. ඔන්න ඉතින් ගමරාල වෙච්ච සේරම සිද්ධිය හාමිනේට කිව්වා. මේ කතාව අහපු හාමිනේ බඩ අල්ලගෙන hina වෙලා මෙහෙම කිව්වා. මට නවත්තන්න බැරි වුණේ ඔහේගේ පෙරේතකම. යමරාල හරි නැවැත්තුවනේ. ඉතින් යාළුවනේ මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි ඕනෑම දෙයකට ඕනවාට වඩා පෙරේත වෙන්න එපා කියන එකයි. ඔයාලා දැක්කනේ ගමරාලට වෙච්ච දේ. ඔයාලා ගමරාලට ලැබුණු දඩුවම ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මේ කතාවට කැමති නම් ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ආයෙත් හම්බ වෙමු.